ආයුබෝවන් දුවේ පුතේ ඔයාලා මේ එකතු වී සිටින්නේ එන්නේන් සරසවි සිහිනේ YouTube channel එකත් සමග. පාඩම් පටන් ගන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්නම්. ඔයාලා තාමත් අප subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න. එතකොට ඔයාලට පුළුවන් මේ පාඩමේ ඉතුරු වීඩියෝ ටිකත් පේපර් සාකච්ඡාවටත් පහසුවෙන්ම එකතු වෙන්න. හොඳයි දුවේ පුතේ දැන් අපි කතා කරන්නේ BST 13 ශ්‍රේණිය 8 වන පාඩම සත්ත්ව පාලනයේ 4 වෙනි කොටස. ඉතින් දුවේ පුතේ පොතක් පෑනක් අරගෙන වැදගත් දේවල් සටහන් කරගන්න නම් උන් අමතක කරන්න එපා. එහෙනම් අපි පාඩමට යමු. අද අපේ මාතෘකාව රැකවීම සඳහා බිත්තර තෝරගන්නේ කොහොමද කියන කාරණය ගැන. දුවේ පුතේ බිත්තරයක් අපි රැකවන්න ගන්නේ ප්‍රධාන වශයෙන් බාහිර හා අභ්‍යන්තර ලක්ෂණ සලකලා බලලා. ඉතින් දැන් අපි බලමු මේ බාහිර ලක්ෂණ හා අභ්‍යන්තර ලක්ෂණ අනුව කොහොමද නිවැරදිව බිත්තර තෝරගන්නේ කියලා. මුලින්ම බිත්තරයේ බාහිර ලක්ෂණ. 1. බිත්තර කටුවේ පිරිසිදු බව. ඉතා පිරිසිදු බිත්තර පමණක් රැකවීමට තෝරා ගනී. බිත්තර කටුව මත පැල්ලම් ඇති විට ලෝහ කෙඳි වලින් හෝ වැලි කඩදාසි වලින් සූරා ඒවා පිරිසිදු කරගත යුතුය. මෙතන දුවේ පුතේ අපි තෝරගන්න ඕන ඉතා පිරිසිදු බිත්තර. ඒ කියන්නේ හිතන්නකෝ කිකිලියන්ගේ පැහැරුම් මෙහෙම බිත්තරවල අධික ලෙස තැවරිලා ඝන තට්ටු වගේ තිබ්බොත් ඒවා අපිරිසිදු නම් අපි ඒවා තෝරගන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් මේ බිත්තරවල තියෙන පැල්ලම් වගේ දේවල් ලෝහ ගෙඩි හරි වැලි කඩදාසි වගේ රළු දෙයකින් සූරලා ඉවත් කරන්න. 2. බිත්තරවල හැඩය. ඕවලාකාර හැඩ ඇති මධ්‍යම ප්‍රමාණයේ බිත්තර රැකවීමට සුදුසු වේ. බිත්තරයේ හැඩ දර්ශකය අනුව සුදුසු බිත්තර තෝරා ගනී. දුවේ පුතේ අපි මෙතන හැඩය අනුව බිත්තර තෝරගන්නකොට විශේෂයෙන්ම ඕවලාකාර හැඩයක් තියෙන මධ්‍ය ප්‍රමාණයේ බිත්තර තමයි තෝරගන්න ඕන. දුවේ පුතේ අපි මේ ඕවලාකාර බව ගණනය කරන්න දර්ශකයක් යොදා ගන්නවා. ඒකට කියන්නේ හැඩ දර්ශකය කියලා. රැකවීම සඳහා හැඩ දර්ශකය 74ක් වීම සුදුසුයි. මෙම අගය අඩු වන විට බිත්තරයේ ඕවලාකාර බව වැඩි වේ. එසේම මෙම අගය වැඩි වෙන විට බිත්තරයේ රවුම් බව වැඩි වේ. දුවේ පුතේ මේ පහලින් තියෙන සූත්‍රය ලියා ගන්න. හොඳට පාඩම් කරන්න. මොකද මේ සම්බන්ධ තියරි ප්‍රශ්න විතරක් නෙවෙයි ප්‍රැක්ටිකල් වලටත් එන්න පුළුවන්. දැන් අපි බලමු මේ සූත්‍රය අනුව කොහොමද බිත්තරයේ හැඩ දර්ශකය හොයන්නේ කියලා. දුවේ පුතේ මේ තියෙන්නේ බිත්තරයක හැඩ දර්ශකය හොයන්න අපට දීලා තියෙන පින්තූරයක්. සාමාන්‍යයෙන් මේ විදිහට තමයි ඔයාලට ප්‍රැක්ටිකල් වලට එන්නේ. ඒ කියන්නේ මේ වගේ ප්‍රස්ථාර කොලයක් උඩ බිත්තරයක් රඳවලා හරි එහෙමත් නැත්නම් ප්‍රස්ථාර කොලයක් උඩ බිත්තරයක් තියෙනවා වගේ ඡායාරූපයක් ඔයාලට ප්‍රැක්ටිකල් වලට දෙන්න පුළුවන්. මේකදී දුවේ පුතේ අපි කරන්නේ වර්නියර් කැලිපරය ආධාරයෙන් බිත්තරයේ දිග හා පළල මැනීම හරි එහෙමත් නැත්නම් මේ ප්‍රස්ථාරයේ කොටු ඒකක විදිහට අරගෙන හැඩ දර්ශකය හොයන එක. මම හිතනවා ඔයාලා වර්නියර් කැලිපර් එක යූස් කරන විදිහ දැන්ටමත් SFT වල ඉගෙනගෙන ඇති කියලා. අපි දැන් බලමු අපිට ප්‍රස්ථාර කොලයක් දීලා තිබ්බොත් කොහොමද ගණනය කරන්නේ කියලා. මුලින්ම අපි මේ බිත්තරයේ දිගයි පළලයි සඳහා වෙන වෙන කොටු ගණන මේ සූත්‍රයට ආදේශ කරගෙන ඉමු. මෙන්න මේ කෙළවරවල් දෙකෙන් ඔයාලගේ පැන්සල තියලා මාක් එකක් දාගෙන පළල සඳහා එන කොටු ගණන ලියා ගන්න. දැන් මේ කෙළවරවල් දෙකෙන් මාක් එකක් තියාගෙන දිග සඳහා එන කොටු ගණන ලියා ගන්න. මේකෙදි දුවේ පුතේ අපි වැඩිම දිගක් එන කෙළවරවල් තමයි තෝරගන්න ඕන. හොඳයි. දැන් මට එනවා පළල සඳහා පිළිතුරක් කොටු 16යි කියලා. දැන් අපි ඒක මේ සූත්‍රයට ආදේශ කරගමු. අපි 16 ලියාගත්තා බිත්තරයේ පළල කියන කොටසට. කියන්නේ මේ අතර කොටු 16ක් තියෙනවා. ඒ වගේම දික් අතට කොටු 22ක් විදිහට එනවා. දැන් මම ඒ දෙක මේ සූත්‍රයට ආදේශ කරනවා. 16 22න් බෙදලා 100ට 100න් ගුණ කරාම අපිට පිළිතුරක් ලැබෙනවා 172.72ක් විදිහට. ඒ කියන්නේ දුවේ පුතේ මෙම අගය 174 කියන අගයට ආසන්නව තියෙනවා.
මං හිතනවා ඔයාලට හැඩදර්ශකය හොයන විදිහ පැහැදිලි වෙන්න ඇති කියලා. අපි දැන් පාඩමේ ඉස්සරහට යමු. අපි මේ කතා කර හිටියේ රැක්කවීමට සුදුසු බිත්තර තෝරගන්නකොට ඒවායේ බලන බාහිර ලක්ෂණ. ඊළඟ ලක්ෂණය තමයි බිත්තරේ බර. සාමාන්‍යයෙන් ග්‍රෑම් 54ක් 58ක් අතර බිත්තර රැක්කවීමට සුදුසුයි. මෙතන දුවේ පුතේ ඔයාලට ග්‍රෑම් 54ක් 58ක් කියලා දීලා තිබුණට ඒ අගේ ආසන්නව අඩු වැඩි වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් MCQ වලට එහෙම ග්‍රෑම් 55ක් ග්‍රෑම් 60ක් වගේ ආසන්න අගයක් දීලා අහන්න පුළුවන් ඔයාලගෙන් ප්‍රශ්නයක්. එතකොට දුවේ පුතේ ඔයාලා ග්‍රෑම් 54ක් 58ක් තියෙන අගයට ආසන්නම අංශ එක තමයි දෙන්න ඕන. මොකද ඒ වගේ MCQ එක්සෑම් වල තිබිලා තියෙනවා. ඊළඟට බිත්තර කටුවේ ස්වභාවය. මධ්‍යස්ථ ඝනකමකින් යුතු බිත්තර කටු සහිත බිත්තර රැක්කවීමට සුදුසු වේ. දුවේ පුතේ ඔයාලා මෙතන මධ්‍යස්ථ ඝනකමකින් යුතු බිත්තර කටු කියන එක හොඳට highlight කරගන්න. බිත්තර කටු තුනී වූ විට බිත්තරය තුළ ඇති ජලය ඉක්මනින් වාෂ්ප වී බිත්තර කටුවට කලලයේ ඇලී කලලය මිය යන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ බිත්තර කටු ඕනාවට වඩා ඝනකම් වූ විට බිත්තරයේ බිඳී පැටවාට පිටතට ඒමට අපහසු වෙනවා. තවද උෂ්ණත්වයේ බිත්තරය තුළට ගලා යාම අඩු වීමෙන් පැටවෙකු බිහිවීමට කල් ගත වෙන්න උනත් පුළුවන්. ඊළඟ කරුණ බිත්තර කටුවේ වර්ණය. වර්ගයට ආවේනික වර්ණයකින් යුක්ත වෙන්න ඕන. ඒ කියන්නේ දුවේ පුතේ අපි ගත්තොත් දුඹුරු බිත්තර නම් ඒ වර්ගයට ආවේනිකේ දුඹුරු පාටත් සුදු බිත්තර නම් ඒ වර්ගයට ආවේනික සුදු පැහැයක් තියෙන්න ඕන. දැන් අපි කතා කරමු තෝරගන්න බිත්තරවල තියෙන්න ඕන අභ්‍යන්තර ලක්ෂණ. දුවේ පුතේ මේ සඳහා අපි ගන්නේ කැන්ඩලින් උපකරණය. මේක හරියට ටෝච් එකක් වගේ. බිත්තරයට ආලෝක ධාරාවක් යොමු කරලා තමයි අපි මෙතනදී බිත්තරයේ අභ්‍යන්තර කොටස් පරීක්ෂා කරන්නේ. මේ පළමු ඡායාරූපයෙන් නවීන කැන්ඩලින් උපකරණයකුත්. මෙවැනි ඡායාරූපයෙන් ඔයාලගේ ස්කූල් එකේ ලැබ් එකේ තියෙන කැන්ඩලින් උපකරණයකුත් දැක ගන්න පුළුවන්. දැන් අපි බලමු මේ උපකරණයෙන් නිරීක්ෂණය කරන ලක්ෂණ. පළවෙනි එක තමයි ආලෝක ධාරාවට යොමු කර බැලීමේදී විනිවිද පෙනේ නම් ඒ සුදුසු බිත්තරයකි. ආලෝක ධාරාව පිටතට නොපෙනෙන ලෙස අඳුරව පවතී නම් නරක් වූ බිත්තරයකි. 2. බිත්තර කවචයේ පිපිරීම් රුධිර පැල්ලම් මස් වැදිලි සහිත නම් රැක්කවීමට නුසුදුසු වේ. ඒ කියන්නේ දුවේ පුතේ අපි මේ කැන්ඩලින් උපකරණයෙන් ආලෝක ධාරාවක් බිත්තරය හරහා යවනකොට අපිට ඒ බිත්තරයේ ඇතුලේ රුධිර පැල්ලම් වැදලි වගේ දේවල් දැක ගන්න ලැබුණොත් ඒවා රැක්කවීමට සුදුසු වන්නේ නැහැ. මේ කලින් රූපයේ දෙස හොඳින් බලන්න දුවේ පුතේ ඔයාලට පේනවා නම් මේ කැන්ඩලින් උපකරණයේ රුධිර පැල්ලම් මස් වැදලි වගේ දේවල් දැක ගන්න ලැබෙනවා. ඒ කියන්නේ මේ බිත්තරය රැක්කවීමට සුදුසු බිත්තරයක් නෙවෙයි. ළඟට බිත්තරයේ කහමද දෙකක් පවතින විට කහමදය පැත්තකට බරව පිහිටන විට රැක්කවීමට නුසුදුසු වේ. දුවේ පුතේ ඔයාලා දන්නේ නැති සමහර බිත්තරවල තියෙනවා කහමද දෙකක්. අපි ඒ වගේ බිත්තර රැක්කවන්න ගන්නෙ නැහැ. ඒ වගේම තමයි කහමදේ බිත්තරයේ මධ්‍යස්ථයෙන් පිහිටන්න ඕනේ. ඔයාලා ඊටමත් ඉගෙනගෙන තියෙනවා ඩිම්බ රජ්ජුවක් කියලා දෙයක් ගැන. මේ ඩිම්බ රජ්ජුවේ කාර්යය තමයි කහමදේ බිත්තරයේ හරි මැද රඳවා තබා ගැනීම. ඉතින් දුවේ පුතේ කහමදේ බිත්තරයේ හරි මැද නෙවෙයි නම් පිහිටලා තියෙන්නේ. අපි ඒ වගේ බිත්තරක් රැක්කවන්න සුදුසු නෑ කියලා වෙන් කරනවා. සුදු මදේ වර්ණ විපර්යාස වලට ලක් වී වලාකුළු ලෙස පවතින විට ඉවත් කළ යුතුය. මෙතන දුවේ පුතේ අපි කැන්ඩලින් උපකරණයෙන් ආලෝක ධාරාවක් නිකුත් කරපුවාම අපිට පෙනුනොත් සුදු මදේ වලාකුළු වගේ ස්වභාවයක් අපි ඒ වගේ බිත්තරත් ඉවත් කරනවා. ඊළඟ කරුණ තමයි වාත කුටීරයේ විශාලව පවතින විට හෝ අසාමාන්‍ය වාත කුටීර පවතින විට ඒවා ඉවත් කරයි. දුවේ පුතේ ඔයාලා දැනටමත් දන්නා වාත කුටීරයේ කාර්යය. වාත කුටීරයේ දුවේ පුතේ විශාල වෙනවා කියන්නේ ඒ බිත්තරය පරණ බිත්තරයක්. ඒ වගේම තමයි ඔයාලා හිතන්නකො වාත කුටීරය අසාමාන්‍ය විදිහට කුඩායි කියලා. එතකොට මේ බිත්තරයට අවශ්‍ය කරන වාතය
හුවමාරු කිරීමේදී ගැටලු මතුවෙනවා. අන්න ඒ හින්දා අපි ඒ වගේ බිත්තරත් රැක්කවීමට යොදාගන්නේ නැහැ. ඒ වගේ බිත්තර රැක්කවීමෙන් අපේ කාලය, ප්‍රාග්ධනය, ශ්‍රමය අපතේ යනවා. ඒ හින්දා අපි ඒ වගේ බිත්තර මුලදිම ඉවත් කරන්න ඕන. ඉතින් දුවේ පුතේ රැක්කවීමට බිත්තර තෝරා ගැනීමේදී සලකා බලන ලක්ෂණ කියන කොටස මෙතනින් ඉවරයි. මම ඊළඟ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙනවා බිත්තරයක් කැඩූ පසු අධ්‍යයනය කරන ප්‍රධාන ලක්ෂණ ගැන. ඒ වගේම මේ පාඩමෙන් අහලා තියෙන ප්‍රශ්න වෙනම වීඩියෝ එකකින් මම කරන්නත් බලාපොරොත්තු වෙනවා. මම ඔයාලගෙන් ආදරයෙන් ඉල්ලනවා අපේ NN සරසවි සිහිනේ YouTube channel එක subscribe කරන්න කියලා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ඔයාලට වටිනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. අදට මම ඔබෙන් සමුගන්නම්. ඔබේ සරසවි සිහිනය සාර්ථක වේවා.